සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපේ SL Movie Hub YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ පළමුවෙනි වීඩියෝ එක විදියට අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වසරේදී නිකුත් වුණ ඇනකොන්ඩා මූවී එකේ ෂෝට් රිවිව් එකයි. මේ චිත්‍රපටය ගැන සවිස්තරාත්මකව කියනවා නම් මේක අපි 1997 දී දැකපු ජෙනිෆර් ලෝපෙස් සහ අයිස් කියුබ් හිටපු ඔරිජිනල් ෆිල්ම් එකේ සාමාන්‍ය රීමේක් එකක් නෙමෙයි. ඒ වෙනුවට මේ මූවී එක මෙටා රීබූට් ස්ටයිල් එකකින් හදපු ෆිල්ම් එකක් ඇතුලේ ෆිල්ම් එකක් හැදෙන විදිය පෙන්වන කොමඩි ඇඩ්වෙන්චර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. සරලවම කිව්වොත් මේක ත්‍රාසය, විනෝදය සහ මිත්‍රත්වය එකට කැටි වුණු වෙනස්ම විදියේ වැඩක්. මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි මේකේ රඟපාන සුපිරි ඇක්ටර්ස්ලා සෙට් එක. හොලිවුඩේ ප්‍රහසන රජවරු දෙන්නෙක් වෙන පෝල් රඩ් සහ ජැක් බ්ලැක් තමයි මේ ප්‍රධාන චරිතවලට පනපවන්නේ. ජැක් බ්ලැක් ඩග් මැක්කලිස්ටර්ගේ චරිතයට පනපවන අතරෙදි පෝල් රඩ් ග්‍රිෆන් ජූනියර්ගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම ද සුයිසයිඩ් ස්ක්වැඩ් මූවී එකේ අපිට දැක ගන්න ලැබුණු ඩැනියලා මෙල්චිය මේ මූවී එකේ ඇනා අල්මෙයිදාගේ චරිතයට පෙනී සිටිනවා. IMDb රේටින් එක 5.6ක් ලබා ගන්න සමත් වුණ මේ මූවී එක Rotten Tomato මීටර් එකේ 48%ක් සහ Popcorn මීටර් එකේ 75%ක ඉහළ අගයක් ලබා ගන්නත් සමත් වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනා කරලා තියෙන්නේ ටොම් ගෝමිකන් විසින්. මේ අධ්‍යක්ෂකවරයාම තමයි නිකොලස් කේජ් රඟපාපු The Unbearable Weight of Massive Talent ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කොමඩි පාර්ට් එකක් මේ මූවී එකෙත් අපිට දැක ගන්න අවස්ථාව තියෙනවා. ඇනකොන්ඩා මූවී එකේ මංගල දර්ශනය 2025 දෙසැම්බර් 13 වෙනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වල ද යුනයිටඩ් රංගහලේදී පැවැත්වුණා වගේම දෙසැම්බර් 25 වෙනිදා කොලොම්බියා පික්චර්ස් ලේබලය හරහා එක්සත් ජනපදයේ සෝනි පික්චර්ස් ආයතනය විසින් නිකුත් කරනු ලබනවා. ඩොලර් මිලියන 45ක විශාල බජට් එකකින් යුක්ත මේ චිත්‍රපටය චිත්‍රපට විචාරකයන්ගෙන් මිශ්‍ර විචාර ලබා ගන්නවා වගේම ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 134.2ක ආදායමක් උපයා ගැනීමටත් සමත් වෙනවා. ඇක්ෂන් කොමඩි කැටගරි එකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 40ක් වෙනවා. මේ මූවී එක නරඹන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට විශේෂම දෙයක් සඳහන් කරන්න ඕන. ඒ තමයි මේක අර පරණ ඇනකොන්ඩා චිත්‍රපටි බලන මූඩ් එකෙන් නම් බලන්න එපා. මොකද මේක ඒ වගේ බය හිතෙන සීරියස් මූවී එකක් නෙමෙයි. මේ මූවී එක කොමඩි මික්ස් කරපු ඇනකොන්ඩා ෆිල්ම් සීරීස් එකේ තවත් දිගුවක් විතරයි. සාරාංශයක් විදිහට ගත්තොත් මේක පරණ ඇනකොන්ඩා ෆිල්ම් එකට කරපු අපහාසයක් නෙමෙයි. ඒකට ආදරය කරන ෆෑන්ස්ලා වෙනුවෙන් නිර්මාණය කරපු කොමඩි ට්‍රිබියුට් එකක් විදිහට මේ මූවී එක හඳුන්වන්න පුළුවන්. යාළුකම, පිස්සු වැඩ සහ සර්පය මැද්ද යන මේ ගමන ඇත්තටම බලන්න වටිනවා කියලායි මගේ නම් අදහස වෙන්නේ. වැඩිහිටියන්ට පමණක් වෙන්නුන දර්ශන මේ මූවී එකේ අඩංගු නොවුනත් සර්පය දකින්න චකිතයක් තියෙන අය නම් ටිකක් කල්පනාවෙන් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ මූවී එක බලන්න වටිනවද නැද්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඔයාලා දැනටමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඉතින් මේ වගේ ස්පොයිලර් ෆ්‍රී ෂෝට් රිවිව්ස් තවත් බලන්න SL Movie Hub YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා කියලා මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. තවත් මේ වගේම ෂෝට් රිවිව් එකකින් මුණ ගැහෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.